ලෝකෙ තියෙන මිල අධිකම දේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ඔයාගේ හිතට මුලින්ම එන්නේ මොකක්ද? රත්තරන්, දියමන්ති, නැත්තම් සුකෝපභෝගී මාලිගාවල්ද? හැබැයි අද අපි කතා කරන්න යන්නේ ඔයා හිතනවටත් වඩා 10 ගුණයක් මිල අධික ඇහුවොත් පිස්සු හැදෙන ලෝකේ වටිනාම දේවල් 5ක් ගැන. අංක 5 ග්‍රෑෆ් ඩයිමන්ඩ්ස් හැලුසිනේෂන් ඔරලෝසුව. ඔරලෝසුවකින් කරන්න වෙලාව බලන එක විතරයි කියලා ඔයා හිතන් ඉන්නවනම් මේක බලන්න. මේ ඔරලෝසුවේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 55ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් බිලියන ගණනක්. ඊටාම දුර්ලභ පාට කැරට් 110ක දියමන්ති 100 ගණනක් ඔබලා හදපු මේක ලෝකේ තියෙන මිල අධිකම අත් ඔරලෝසුවයි. අංක 4 The Card Players සිතුවම. නිකම්ම මිනිස්සු දෙන්නෙක් වාඩි වෙලා කාඩ් සෙල්ලම් කරන චිත්‍රයකට ඔයා කොච්චර මුදලක් ගෙවයිද? ප්‍රංශ ජාතික පෝල් සේසා නැඳපු මේ සිතුවම කටාර් රාජකීය පවුල විසින් මිලදී ගත්තේ ඩොලර් මිලියන් 250කට. කලාව කියන්නේ සල්ලිකාරයන්ට මිල කරන්න බැරි තරම් වටිනා දෙයක් කියන්න මේක හොඳම උදාහරණයක්. අංක 3 හබල් ස්පේස් ටෙලස්කෝප් එක. මේක තියෙන්නේ පොළවේ නෙමෙයි අභ්‍යවකාශයේ. නාසා ආයතනයේ විසින් විශ්වයේ රහස් සොයන්න හදපු මේ දුරේචී මිල ඩොලර් බිලියන 2.1ක් වෙනවා. මිනිසා විසින් මෙතෙක් නිපද වූ මිල අධිකම විද්‍යාත්මක උපකරණ වලින් එකක් විදිහට මේක ඉතිහාසයට එකතු වෙනවා. අංක 2 හිස්ටරි සුප්‍රීම් යාත්‍රාව. ඩොලර් බිලියන 4.8ක් වටිනා මේ සුකෝපභෝගී බෝට්ටිය අයිති මැලේසියාවේ කෝටිපතියෙකුට. මේක සාමාන්‍ය බෝට්ටුවක් නෙමෙයි මචං. මේක හදන්න පිරිසිදු රත්තරන් සහ ප්ලැටිනම් කිලෝග්‍රෑම් ලක්ෂයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක ඇතුලේ සැබෑ ඩයිනසෝර් ඇටකටු වලින් හදපු පිළිමෙකුත් තියෙනවා. අංක 1 ඇන්ටිමැටර්. එහෙමත් නැත්නම් ප්‍රතිද්‍රව්‍ය. දැන් අපි ඇවිත් ඉන්නේ ලෝකයේ මිල අධිකම දේ ළඟට. මේකේ 1 ග්‍රෑම් එකක මිල ඩොලර් ට්‍රිලියන 62.5ක්. ඕ ඔයාට වැරදුනේ නෑ. ට්‍රිලියන 62.5ක්. මේක සුබාදහමේ තියෙන අතිශය අද්භූත සහ බලගතුම ද්‍රව්‍යයක්. මේකෙන් චූටි බිඳක් ඇති මුළු ලෝකයක් වුණත් විනාශ කරන්න පුළුවන් තරම් මහා ශක්තියක් නිපදවන්න. විද්‍යාඥයෝ මේක හදන්නේ ඉතාම සූක්ෂ්ම විදිහට. ලෝකයේ තියෙන අති විශාලම විද්‍යාගාර ඇතුලේ විතරයි. ඉතින් මේ දේවල් අතරින් ඔයාව වඩාත්ම පුදුමයට පත් කරපු දේ මොකක්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ලෝකී වටිනා සහ නොදන්න දේවල් ගැන හැමදාම දැනගන්න අපේ channel එක දැන්ම subscribe කරලා තියන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.